දැන් අපේ පැත්තේ නම් ටිකක් පදවිසිරිපුර තඹුත් එකම සහ ඔය ඈත ගම් පළාත් වලට යනකොට අපි රෑ වෙනකොට බය වෙන්නේ එක සතෙකුට විතරයි. ඒ අලියට. හැබැයි මතක තියාගන්න අපි බයයි කොළඹදිත් අපි බයයි සතෙකුට. ගාල්ලදිත් අපි සතෙකුට බයයි. හම්බන්තොටදිත් අපි සතෙකුට බයයි. නුවරදිත් අපි සතෙකුට බයයි. යාපනයේදිත් අපි සතෙකුට බයයි. හැම තැනකට විශේෂ වූ සතෙක් ඉන්නවා ඒ සතාට බයයි. ඒ සතා තමයි මිනිහා. ඔබ රෑ වෙලා ගිහිල්ලා දූ දරුවෙක් කර දුවෙක් කර රෑ 12ට කොළඹ බහින්න බයයි. බය නැතුව ගිය හැකිද? කෝ අපි නිර්මාණය කරපු මිනිසා ප්‍රශ්නයක් තියෙනවා. සාහිත්‍ය කලාව කාලයක් තිබ්බා මේ ඛණ්ඩද කියලා අහපු කාලයක්. ඒක බරපතල ප්‍රශ්නයක්. ඔව් ඒක ඛණ්ඩද කියන කාරණාව අහන්නේ ආන් අර අමනුෂ්‍ය ගණයේ විදිහට නිර්මාණය වෙච්ච සත්‍යය. මොකද රැට අපි වුණ බයයි. අමනුෂ්‍යයන්ට බයයි. අමනුෂ්‍යයන්ට සංස්කෘතියක් නැහැ, සදාචාරයක් නැහැ, සාහිත්‍යයක් නැහැ, කිසිම දෙයක් නැහැ. උන්ට තියෙන එකම පරමාර්ථයයි මුදල් ලිපීම පමණයි. වරක් බොබ් මාලේ කියනවා මිනිස්සයා කොච්චරනම් දුප්පත්ද කිව්වොත් ඒ මිනිස්සයාට තියෙන සල්ලි විතරයි කියලා. අනිත් සියලුම පැති වුන්ගේ ගිලිලා ගිහිල්ලා. සමාජීය යහපැවැත්මක් නැහැ, ආධ්‍යාත්මික යහපැවැත්මක් නැහැ. අපි අර කතාවක් කියන්නේ සල්ලි හම්බුණා නම් කමන්නේ බල්ලෝ මරලා හරි කියලා. එහෙම කතාවක් තියෙනවා. දැන් මේ දවස්වල නම් සල්ලි හම්බුණාට කමන්නේ කුඩු කොච්චර පොවලා හරි කවන්නේ. අපි මේ සමාජය වෙනස් කිරීමට මේ පස සකස් කරන්න අවශ්‍යයි. ඒ පස සකස් කරන එකේ පොහොර පසට එක්කව කරන්න අවශ්‍යයි. හොඳ සාරවත් අපවිත්‍ර නෙවෙච්චි පොහොර පසට එක්කව කරන්න අවශ්‍යයි. එයින් සුවිශේෂ වූ පොහොරක් තමයි සාහිත්‍ය කලාව. මතකයි මේ ළඟදී නුවර දල්ලා පෙරහැරේ මානල්ලෙන් නටනවා විශේෂඥ වෛද්‍යවරයෙක්. පොළොන්නරු රෝලේ රේඩියොලොජි සම්බන්ධයෙන් විකිරණ වේද සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා ඔහුගේ දරුවෝ කලායතනයේ අර නුවර මහා දල්ලා පෙරහැරේ ඔහු උඩරට නැටුම් නටනවා. විශේෂඥ වෛද්‍යවරයෙකුට උඩරට නැටුම් නටන්න ඕනේ නෑනේ. මේක තමයි කැපකිරීම. මේක තමයි ඒ උතර තියෙන මනුස්සත්වය. මම එයාගේ තාත්තා විතරක් නෙවෙයි පුතත් නටනවා. කොච්චරනම් අපි ශ්‍රේෂ්ඨ ජාතියක්ද මේ අපි ඉදිරියට අරන් යන්නේ. ඉතින් මම දකිනවා දැන් මේ පස නිර්මාණය වෙමින් පවතිනවා හොඳ බීජ පැල කිරීම සඳහා මේ මහ පොළොවේ. මම හිතන්නේ මිනිසුන්ගේ මනුස්සකම ආධ්‍යාත්මික මනුස්සකම වෙන සමාජීය වශයෙන් සහ ආධ්‍යාත්මික සහ මේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන මෙහෙයුම මම හිතන්නේ දැඩි අදිෂ්ඨානකින් යුතුව මේ ඉන්න සියලුම රජයේ ඉන්න රාජ්‍ය නිලධාරීනුත් ඊට වඩා විශේෂත්වයක් තියෙනවා. මම මේ නිර්පාක්ෂිකව කිය යුතු කාරණාවක් අපි දකින්නවා දේශපාලන භාවිතාවත් ඒ ආකාරයකට පළගැස්මක් තියෙනවා කියලා. මම හිතනවා මේ මහ පොළවේ පස සාරවත් වීමට පටන් ගන්න තියෙන්නේ මේ ගමන මොන හේතුවකින්වත් අහේතුක කාරණාවක් නිසාවත් ආපස්සට හැරවීම සඳහා මේ ජාතිය ආපස්සට හැරිය යුතු නැහැ.